එහෙනම් රසට රසක් YouTube channel එකට මම අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මම අද හදන්න යන්නේ කොණ්ඩ කැවු. සමහර අය කොණ්ඩ ගන්න අමාරුයි, සමහර අයට පුළුවන්. අපි බලමු ඉතින් බැරි අයටත් ඉගෙන ගන්න. මම අද ඕගොල්ලන්ට හොඳට කොණ්ඩ ගන්න හැටි කියලා දෙන්නම්. බලමු අපි මොනවද ඕන කරන්නේ කියලා. මම අරන් තියෙනවා හාල් පිටි ග්‍රෑම් 400ක්, පාන් පිටි ග්‍රෑම් 400ක්, සීනි ග්‍රෑම් 200ක්, පැණි කෝප්පයක්, වතුර කෝප්පයක්, ලුණු ස්වල්පයක්. අපිට ඕන කරන්නේ මෙච්චරයි. ඕගොල්ලන්ට ඕන නම් මේකෙන් භාගයට ගන්න පුළුවන්. හාල් පිටි ග්‍රෑම් 200ක් ගත්තොත් පාන් පිටි ග්‍රෑම් 200යි, සීනි ග්‍රෑම් 100යි, පැණි කෝප්ප භාගයයි. ඒ විදිහට ඔයගොල්ලන්ට අඩු කරලා ගන්න පුළුවන්. මම අද ටිකක් වැඩිපුර හදන්න ගත්තා. බලමු අපි කොහොමද කරන්නේ කියලා. අපි දැන් ඉස්සෙල්ලාම මේ පැණි කෝප්පේ පැණි අරන් තියෙන්නේ මම අඬු කෝප්පෙන්. අපි ඒක ඉස්සෙල්ලාම දාගමු මේකට. ඊපස්සේ සීනි ටික දානවා. සීනි දානකොට ගොඩාක් ලොකු කැට නම් එහෙම ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක ග්‍රයින්ඩ් කරලා ටිකක් පොඩියට කරගලා ගන්න. ඊට පස්සේ වතුර අඬු කෝප්පෙන් භාගයක් දානවා. ලුණු නම් රසායන වගේ මේ චුට්ටයි දාන්නේ අපි. දැන් ඒක හොඳට කලවම් කරගමු ඉස්සෙල්ලා. අපි දැන් මේකට ඉස්සෙල්ලම හාල් පිටි ටික දානවා. හාල් පිටි අපි ගෙදර කොටනවා නම් ගෙදර කොටලා එක සැරයක් හලා ගන්නවා. මෝලින් ගන්නත් පුළුවන්, අපිට තෙත පිටි ගෙදර කොටලා ගන්නත් පුළුවන්. හොඳට කැට නැති වෙනකම් මේ විදිහට අපි මේක අතින් පොඩි කරගන්නවා. දැන් මේකට අපි පාන් පිටි ටිකක් දානවා. ඉතිරි වතුර ටික දාලා අනා ගන්නවා. පිටි අනුව සමහරට වතුර අලන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ග්‍රෑම් 200 ගත්තොත් වතුර කෝප්පයයි අප 400ක් ගත්තනේ මම ඒකින්ද වතුර කෝප්ප එකමාරක් විතර අල්ලන්න පුළුවන්. මම වතුර තව කෝප් භාගයක් විතර දානවා. ඒක බලලා අපිට ඕන කෙනෙකුට අඩු වැඩි කරගන්න පුළුවන්. සමහරවිට කෝප්පයක්ම යන්න පුළුවන්. 400ක් නම් පිටි අරන් තියෙන්නේ. කෝප්ප භාගයක් දාන්න වේ වගේ තාම ගණයි මේක. මේ ඉස්සෙල්ල පැණි කෝප්පේ තව ඉතුරු වුණා නම් චුට්ටක් ඒ ටිකක් දාමු. හොඳට අනා ගන්න ඕනේ, කැට හිටින්න නැති වෙන්න. වතුර හොඳට කලවම් වෙන්න. මේ වගේ දියාරුවට තමයි එන්න ඕනේ. අපි තව මේකට දාගන්න ඕනේ මහදුරු ඇට කීපයක්. ඒකට අකමැති නම් නොදා ඉන්නත් පුළුවන්. හැබැයි මහදුරු ඇට ටිකක් දැම්මහම රසයි. තව මේක අපිට පැණි පාට කරගන්න ඕනේ නම් ඕනනම් කියන්නේ පොඩ්ඩක් පැණි පාට තියෙන්න ඕනේ. සීනි පොඩ්ඩක් කර කරලා අපි මේකට දාගන්නවා. යට තියෙන පිටිත් ඔක්කොම ඇනෙන විදිහට අනලා මෙහෙම අත ගහලා වගේ ගන්නවා. මම දැන් මේකට මහදුරු ටිකක් දානවා. මේ බලන්න. හොඳට හැමතැනටම විසිකලා යන විදිහට ඒක අනලා අපි මේක දැන් පැය භාගයක් වහලා තියෙනවා පොඩ්ඩක් පිපෙන්න. පිපුණාට පස්සේ මේක තව පොඩ්ඩක් ඝන වෙනවා. අපිට එතකොට එක්ක වතුර ටිකක් එක්ක පැණි චූට්ටක් විතර වගේ දාලා දිය කරගන්න පුළුවන්. අපි පත් පැණි මේ
පැන්සීනි ටිකක් කර කරලා පාට පොඩ්ඩකුත් එතකොට දාගමු. අපි දැන් මේක පොඩ්ඩක් පැය භාගයක් වහලා තියෙනවා. මේ තියෙන්නේ අපි පැය භාගයක් පිපෙන්න දීපු පිටි එක. මේකේ පාට ටිකක් මදි හින්දා අපි පොඩ්ඩක් සීනි කර කරලා පැණි පාටක් කරගමු. අපි දැන් සීනි ටිකක් කර කරගන්න මේ වාදනයක් ලිපෙන් තිබ්බා. ඒකේ තෙත හිඳුනට පස්සේ අපි සීනි ටික දාලා කර කරගමු. මේ වගේ දැන් ඇතිලිය හොඳට තෙත හිඳුනට පස්සේ අපි සීනි ටිකක් ඕගොල්ලන්ට අවශ්‍ය ගානට දාගන්න පොඩ්ඩක් කර කරගන්න. ගින්දරේ ගොඩාක් දාගන්නේ සාමාන්‍ය ගානට ගින්දර තියාගමු. මේ වගේ පොඩ්ඩක් හැඳි ගන්නවා. එතකොට එකතැනම කර වෙන්නේ නැතුව මේක උණු වෙනවා. මේ වගේ පැණි පාට වේගෙන එනවා. ගොඩාක්ම කර ගන්න ඕනේ නෑ. දැන් වතුර ටිකක් දානවා. පාට වගේ තියෙනවා. අපි දැන් මේක ටිකක් නිමුණයන් පස්සේ අර අපේ පිටියකට කලවම් කරගන්නවා. දැන් මේක නිවිලා තියෙන්නේ. අපි මේකෙන් ටිකක් මේකට දානවා. පොඩ්ඩක් උඩු ගතිය වැඩි වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් එකට වතුර චුට්ටක් දාලා තියමු. මේ ගානට අපි ඇටි ඔයගොල්ලෝ චුට්ටක් කටෙන් ගාලා බලන්න. ඔයගොල්ලන්ට ලුණු මදි නම් චුට්ටක් දාගන්න පුළුවන්. සීනි ගොඩක් මදි කියලා හිතනවා නම් ඔයගොල්ලන්ට පැණි පොඩ්ඩක් හරි සීනි චුට්ටක් හරි කලවම් කරගන්න. මේක නම් මට ඇති. ඒකින්ද දැන් අපි පුච්චන්න ගමු. අපි දැන් ලිපපත්තු කරගත්තා. සාමාන්‍ය ගානට නිතර තියාගමු. නැත්නම් කර වෙන්න බලනවා. අපි දැන් තාච්චියක් ලිපේ තියමු. තෙල් ගොඩාක් දාගන්නෙත් නෑ. ගොඩාක් අඩුවෙන් ගන්නෙත් නෑ. අපි මේ වගේ ගානකට තෙල් ටික දාලා හොඳට රත් කරගන්න. අපිට දැන් ඊළඟට ඕන කරනවා මේ වගේ කැවුම් වෙන කූරක් හෝ ඉරටයක් ගන්නත් පුළුවන්. මම මේ කැවුම් හදන කූර තමයි අරන් තියෙන්නේ. තෙල් හැන්දක් ඕනේ. මේ වගේ හැන්දක් ඕනේ. පිටියකට වෙනම හැන්දක් තියාගන්නවා. අපි ඒ හැන්දෙන් මේකට පිටි දාලා තමයි අපි මේකට වක් කරන්නේ. බලන්නකෝ දැන් කරනකොට මේ වගේ එක හැන්දකින් අපි කලවම් කරගෙන මේ හැන්දට වක් කරගන්න. දැන් අපේ තෙල් ටික රත් වෙලා තියෙන්නේ. අපි මෙන්න මෙහෙම පිටි ටික ටික මේකට වක් කරනවා. ටිකක් ඉස්සලා මේ වගේ වක් කරනවා. ටිකක් උඩට පිටි එනකම්. දැන් අපි මේ හැන්දෙන් තෙල් මෙහිම ගහන ගමන් ඇටි කූරෙන් මෙහෙම කරකවනවා. පොඩ්ඩක් මේ තෙල් හැන්දෙන් මේක තද කරනවා. මෙහෙම කූරෙන්. එතකොට අර ඇතුලේ තියෙන අමු පිටි ටික උඩට එනවා. පොඩ්ඩක් මෙහෙම පැත්ත හරවලා චුට්ටක් මෙහෙම හැන්දෙන් තද කරනකොට ඇතුලේ තියෙන අනිත් පිටි ටිකත් එළියට එනවා. එතකොට අපිට නිකම්ම කොණ්ඩේ එළියට හැදෙනවා. ඒක ලේසි ක්‍රමයක් ඕගොල්ලන්ට. ගොඩාක්ම හැදෙන්න කන්නේ නැතුව මේ වගේ. දැන් අපි පොඩ්ඩක් මේ පැත්ත හරවලා තියෙනවා. මේ අමු පිටි තියෙනවා නම් බැදෙන්න. දැන් මේ බලන්න ලස්සනට
යටත් හොඳට මේවා වෙන්නේ නැතුව තියෙනවා. උඩත් හොඳට කර වෙනවා. ගොඩාක් කර කරගන්න නැහැ. එතකොට කර රහිනවා. මෙන්න මේ ගානට අපි තෙල් ටික බේරලා ගන්නවා. අපි තව කැවුමක් දාගෙන බලමු. තමයි අපි හදාගත්ත ඔන්න කැවුම් ටික. ඔයගොල්ලන්ට ගෙදරදී හදලා බලන්න පුළුවන්. පළවෙනි සැරේ වැරදුනා. දෙවෙනි සැරේට හදන්න නැතුව ඉන්න එපා. හදන්න නැතුව හිටියොත් අපිට හදන්නම බැරි වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ හදලා බලන්න, පුරුදු වෙන්න පොඩ්ඩ හදලා බලන්න. එතකොට රසට කන්නත් පුළුවන්, සතුටුත් දෙනවා හිතට. එහෙනම් ඔයාලත් හදලා බලන්න මේ වගේ. මේ වීඩියෝ එක හොඳ නම් ඔයගොල්ලෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයාලව මුණ ගැහෙන්න.